හිතන්න ඔයා අනුරාධපුරයට හරි මිහින්තලයට හරි කී පාරක් ගිහින් තියනවද? ඔයා දකින්නේ මතු පිට තියෙන මහා ස්තූප, කැටයම් කරපු ගල්ටැම්, ඒ වගේම පැරණි පොකුණු විතරයි නේද? හැබැයි ඔයා දන්නවද නූතන තාක්ෂණයෙන් සහ පුරාවිද්‍යාත්මක කැණීම් වලින් වර්තමාන හොයාගෙන තියෙනවා මේ ඇවිදින පොළොවට අඩි ගාණක් යටින් මුළු ලෝකෙම මවිත කරන මහා දැවැන්ත භූගත නගරයක් අනුරාධපුර සැඟවිලා තියෙනවා කියලා. මිහින්තලේ කළුදිය පොකුණේ රහස් උමම් මාර්ග, ඒ වගේම අනුරාධපුර ඇතුළු නුවර පොළොව යට තියෙන අద్භූත ගොඩනැගිලි, අහස උසට ඉදුණු මහා සෑයම් පිටුපස තියෙන විශ්වීය බලශක්ති රටාවන් ගැන ඔයා මීට කලින් අහලා තියෙනවද? අද අපි කතා කරන්න යන්නේ සංචාරකයන් දකින්නේ නැති, සාමාන්‍ය මිනිස්සු නොදන්න මිහින්තලේ සහ අනුරාධපුර යට සැඟවුණු ඒ බිහිසුණු සහ පුදුමාකාර රහස් ගොඩක් ගැන. එහෙනම් මේ වීඩියෝ එකේ දිගටම රැඳලා ඉන්න අපි කතා කරමු ඒ රහස් මොනවද කියලා එකින් එක. අපි හැමෝම හිතන් ඉන්නේ අනුරාධපුර නගරය ආරම්භ වුණේ විජය රජුරුවන්ගේ පැමිණීමෙන් පස්සේ පණ්ඩුකාභය රජුරුව හදපු සැලසුම් වලට අනුව විතරයි කියලා. හැබැයි බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයෙක් වුණු රොබින් කනින්හැම් වගේම ශ්‍රී ලංකාවේ ප්‍රකට පුරාවිද්‍යාඥයෙක් වුණු ආචාර්ය ශිරාන් දැරණිගල මහත්වරු ඇතුළු නුවර කරපු කැණීම් වලින් ලෝකය වෙනස් කරපු සාක්ෂි ගොඩක් හොයාගත්තා. ඔවුන් පොළොව යටින් හම්බ වුණු අඟුරු සහ මැටි බදුන් කැබලි බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට යවලා ඒකේ කාබන් 14 පරීක්ෂණය වගේම අයිසොටොප් කියන පරීක්ෂණ වලට ලක් කළා. අන්න ඒ වෙලාවේ තමයි ලෝකයේ එතෙක් හිතාගෙන හිටපු ගොඩක් දේවල් උඩ යටුකුර වෙලා මාරු වෙලා ගියේ. මොකද අනුරාධපුර ඇතුළු නුවර යට තියෙන ශිෂ්ටාචාරය ක්‍රිස්තු පූර්ව 900 එහෙම නැත්නම් මීට අවුරුදු 3000කටත් වඩා පැරණි බව විද්‍යාත්මකව ඔප්පු වුණා. ඒ කියන්නේ රාජාවලිය ලියවෙනටත් කලින් මෙතන ලෝකයේ තිබුණු දියුණුම මහා නගර සැලසුම්කරණයක් අනුරාධපුරයේ තිබිලා තියෙනවා. අපි එහෙනම් මුලින්ම යමු ලෝකයේ කිසිම ඉංජිනේරුවෙකුට ලේසියෙන් විසඳන්න බැරි මහා තාරකා විද්‍යාත්මක රහසකට. ඔයා ඊජිප්තුවේ තියෙන ගීසා පිරමීඩ 3 ගැන අහලා ඇති නේද? මේ පිරමීඩ 3ම පිහිටලා තියෙන්නේ ඔරියන්ස් බෙල්ට් එහෙම නැත්නම් මුවසිරස තාරකා මණ්ඩලය කියන තාරකා 3 පිහිටන රටාවට 100% සමාන වෙන්නේ. හැබැයි ඔයා දන්නවද එක රහසක් අනුරාධපුරයේ තියෙන? අපේ අනුරාධපුරයේ තියෙන මහා ස්තූප 3ක් වන රුවන්වැලි සෑය, මිරිසගැටිය, ඒ වගේම ජේතවනාරාම මේ ස්තූප 3 පිහිටලා තියෙන්නේ මෙන්න මේ කියන ඔරියන්ස් බෙල්ට් තාරකා රටාවට කෙලින්ම සමපාත වෙන විදියට. ඉතින් මේක සමහරව කියන්න පුළුවන් අහම්බයක් කියලා. හැබැයි මේක අහම්බයක් වෙන්න බෑ. අතීතයේ හැල ඉංජිනේරුවෝ මේ මහා ස්තූප පොළොව මත නිර්මාණය කළේ අහසේ තියෙන විශ්ව ශක්තියින් ග්‍රහණය කරගන්න පුළුවන් ජ්‍යාමිතික සිතීමකට අනුව. ඒ කියන්නේ පිරමීඩ වලටත් වඩා දියුණු තාරකා විද්‍යාවක් එදා අනුරාධපුරයේ යුගයේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. අපි අනුරාධපුරයේ යන වැදගත් තැනක් තමයි මිහින්තලය. මිහින්තලයට යන හැමෝම ආරාධනා ගල උඩට නගිනවා. හැබැයි මේ ගල පිටුපස තියෙන භෞතික විද්‍යාත්මක රහස දන්නේ බොහොම කීප දෙනයි. මිහින්තලය කියන්නේ ලංකාවේ තියෙන ප්‍රබලම විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝමැග්නටික් ෆීල්ඩ් එකක් තියෙන සුවිශේෂී කලාපයක්. ලෝකයේ තියෙන මෙන්න මේ වගේ ශක්ති කේන්ද්‍රස්ථාන වලට විද්‍යාව කියන්නේ ලේ ලයින්ස් කියලා. මේ ගැන පරීක්ෂණ කරපු සමහර පරීක්ෂකයන් කියන දෙයක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්න මෙන්න මේ කලාපයම තෝරගත්තේ මේ තියෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයේ හින්දා. මොකද මේ කන්ද මුදුනට මුළු විශ්වයේම ගලාගෙන එන ශක්තිය, ඒ කියන්නේ කොස්මික් එනර්ජි ආකර්ෂණය කරගැනීමේ සුවිශේෂ හැකියාවක් තියෙනවා. සමහර මේක ඊජිප්තුවේ පිරමීඩ වලටත් යම්කිසි සම්බන්ධ කිරීමක් කරනවා. මොකද අදටත් රාත්‍රී කාලයේ මිහින්තලේ කන්ද ඉහළින් අමුතු ආලෝක ධාරාවන් දක්නට ලැබෙනවා කියලා මේ අවට ඉන්න ගම්වැසියෝ නිතරම සාක්ෂි දරනවා. අපි ඊළඟට බලන්න යන්නේ මිහින්තලයේම තියෙන තවත් අద్භූත තැනක්. ඒ තමයි අපි හැමෝම දන්න කළුදිය පොකුණ. මේ පොකුණ ළඟට ගියාම දැනෙන්නේ ටිකක් අමුතු නිශ්ශබ්දතාවයක්, නිහඬියාවක්. පුරාවෘත්තවල සඳහන් වෙනවා මේ පොකුණ පතුලේ ඉඳන් අනුරාධපුරයේ වසන්ත උද්‍යානයේට, ඒ වගේම රම්මසු වෙනට, ඒ කියන්නේ අපි අර කියන ස්ටාර් ගේට් එක තියෙන තැනට යනකම් විහිදෙන මහා භූගත උමම් මාර්ගයක් තිබුණා කියලා. ඒ කියන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් ටනල් නෙට්වර්ක් එකක්. ඒ විතරක් නෙමෙයි, ඔබ දන්නවද මේ කළුදිය පොකුණ ආශ්‍රිතව භාවනා කරපු පැරණි යෝගී රහතන් වහන්සේලා වගේම පැරණි ඍෂිවරුන් මේ ආසනයේ ඉඳලා තියෙනවා. ඉතින් මේ අය සතුව තිබුණා කියලා විශ්වාස කරන රසදිය තාක්ෂණය ගැන ලියවුණු පොත්පත් ගොඩක් හම්බෙලා තියෙනවා. ලෝහ වර්ග රත්තරන් බවට පත් කරන්නත් ශරීරයේ ලෙඩ රෝග සුව කරන අద్භූත රසායනික විද්‍යාවකුත් මේ අඳුරු ගල්ලෙන් ඇතුලේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. අදටත් මේ පොකුණ අවට තියෙන සමහර ගුහා ඇතුළට යන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සාමාන්‍ය අයට අවසර දෙන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි තවමත් මේ ගුහා
ගවේෂණය කරලා ඉවර නැති හින්දා. මිහින්තලේ කළුදිය පොකුණට ටිකක් උඩින් තියෙනවා සිංහ පොකුණ කියලා කැටයම් කරපු අපූර්ව තැනක්. මෙතන තියෙන්නේ සිංහේ තමන්ගේ පිටුපස කකුල් වලින් හිටගෙන ඉන්නවා ඔය විදිහට හදපු ගල් පිළිමයක්, ගල් කැටයමක්. මේ සිංහයාගේ කටින් තමයි පොකුණට වතුර වැටෙන්නේ. හැබැයි මෙතන තියෙන පුදුමේ මේක නෙමෙයි. මෙතන තියෙන පුදුමේ තමයි මේ කන්ද මුදුනේ ඉඳන් කිසිම විදුලි මෝටරයක් එහෙම නැත්නම් බාහිර බලයක් නැතුව ස්වභාවික ජල පීඩනය පමණක් පාවිච්චි කරලා සිංහයාගේ කටින් සමාන වේගයකින් වතුර විදින්න හදපු තාක්ෂණය. ඉතින් මේකට කියන්නේ දියලිය තාක්ෂණය කියලා. කන්දේ ඉහළ තියෙන කුඩා දිය කඩවල් වලින් එන වතුර සිහින් බට දිගේ පහළට ගෙනල්ලා පීඩනය වැඩි කරලා තමයි මේ නිර්මාණය එදා කාලේ හිටපු අය කරලා තියෙන්නේ. මේක අපි අතීතෙත් එක්ක සංසන්දනය කරාම රෝම අධිරාජ්‍යයේ ජල තාක්ෂණයට වඩා වසර 100 ගණනක් පැරණි දේශීය තාක්ෂණයක්. අපි දැන් යමු කතා කරන්න අනුරාධපුරයේ මහනගරය ගැන. අපි දකින අනුරාධපුරය නෙමෙයි ඇත්තටම සැබෑ අනුරාධපුරය කියන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඇතුළු නුවර, ඒ කියන්නේ ඉනර් සිටි කලාපයේ කරපු කැණීම් වලින් මුළු ලෝකෙම මවිත කරන සාක්ෂි ගණනාවක් වුන් හොයාගත්තා. පොළොව යට අඩි 15ක් විතර ගැඹුරට හාරද්දී වසර 2500කට වඩා පැරණි, ඒ කියන්නේ පස් ස්තර 4ක් යටින් සැඟවුණු අති විශාල ගොඩනැගිලි, මාලිගා බිත්ති, ඒ වගේම රෝම අධිරාජ්‍යයට අයිති කාසිපවා මේ ප්‍රදේශ වලින් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ අතීතයේ සතුරු ආක්‍රමණ එහෙම නැත්නම් ස්වභාවික ව්‍යසන හින්දා මුළු අනුරාධපුර නගරයම පොළොවෙන් වැසී ගිහින් තියෙනවා. ඉතින් අද අපි ඇවිදින්නේ ඒ වලදාපු මහා ශිෂ්ටාචාරයේ වහලේ උඩ. අපි දකින මහා පරාක්‍රම බාහු රජුරන්ගේ මහල්ලතක මාලිගාව, ඒ වගේම අනුරාධපුරයේ ලෝවා මහපාය, මහා භූගත අහසුසල විහිදුණු ගොඩනැගිලි, මේ හැම දෙයක්ම එදා තිබුණු බවට මේ පොළොව යටින් හමුවන අත්තිවාරම් මැනවින් සාක්ෂි දරනවා. ඉතින් අනුරාධපුරයේ රජවරු වගේම සාමාන්‍ය වැසියන් හිටපු ඇතුළු නුවරට වතුර ලැබුණේ කොහොමද? ඔවුන් කිසිම වෙලාවක වතුර කලගෙඩි වලින් වතුර ඇදලා නැහැ. තිසා වැවේ ඉඳන් ඇතුළු නුවර මාලිගා සංකීර්ණයට, ඒ වගේම නගරයේ ඉඳන් සැතපුම් ගණනාවක් පුරා විහිදුණු භූගත නල පද්ධතියක් ඔවුන් හදලා තිබුණා. මේවා හදලා තිබුණේ විශේෂයෙන්ම පුලුස්සන ලද ඝන මැටි නල, ඒ කියන්නේ ක්ලේ පයිප්ස්, ඒ වගේම ගල් පුවරු. වැවේ හොරවේ ඉඳලා උදාහරණ ජලයේ පීඩනය නගරේ පුරාම එක සමාන විදිහට බෙදී යන විදිහට පීඩන පාලක ලිං පවා පොළොව යට මේ කට්ටිය නිර්මාණය කරලා තිබ්බා. ඒක සංසන්දනය කරොත් වර්තමානයේත් එක්ක නූතන නගර සභාවල තියෙන වතුර බෙදා හැරීමේ පද්ධතියට වඩා මේක ඊටාම සියුම් සහ සැලසුම් සාගතව හදපු ක්‍රියාවලියක්. අපි ඊළඟට කතා කරමු අනුරාධපුරයේ වැදගත්ම තැනක් වෙන රුවන්වැලි සෑය ගැන. ඔයාලා කවදාත් හිතුවද රුවන්වැලි සෑය මුදුනේ තියෙන චූඩාමාන්නි එකේ රන් කොත පිටුපස්සේ තියෙන භෞතික විද්‍යාත්මක හේතුව මොකක්ද කියලා? අතීත පොත්පත්වල රුවන්වැලි සෑය කොත හඳුන්වලා තියෙන්නේ විශේෂ නමකින්. ඒ තමයි රොජ චුම්බට කියන නම. නූතන වර්තමාන විද්‍යාඥයන් පවසන්නේ මේ මහා ස්තූපය, කියන්නේ රුවන්වැලි සෑය කියන්නේ නිකම්ම ගිහිල්ලා වැඳ පුදාගෙන එන්න ඕනි තැනක් විතරක් නෙමෙයි කියලා. ඔවුන් එක හඳුන්වන්නේ මහා පරිමාණ ශක්ති ධාරිත්‍රකයක්, ඒ කියන්නේ එනර්ජි කැපැසිටි එකක් කියලා. මේ ස්තූපයේ හැඩය බුබ්බුලාකාර හැඩයක්. ඒ වගේම මේ කොතේ රසදිය, රන්, රිදී, තඹ වැනි ලෝහ ස්තර ගණනාවක් අඩංගුයි. අහසේ තියෙන ස්ථිතික විද්‍යුත්ය වගේම විශ්ව ශක්තිය ස්තූපය හරහා පොළොවට ඇදලා ගන්න මේක සමත් වෙනවා. කොත් කැරළි ක්‍රියා කරන්නේ එක පැත්තකින් අකුණු සන්නායකයක් වගේම මුළු ප්‍රදේශයේටම ධනාත්මක ශක්තියින් මුදාහරින මධ්‍යස්ථානයක් විදිහට. අනේ ඒකිට තමයි ගොඩක් දෙනෙක් කියන්නේ රුවන්වැලි සෑයට ගියාට පස්සේ තමන්ගේ හිතට පුදුම සැනසීමක් දැනුණා කියලා. ඔයාලට පුළුවන් නම් රාත්‍රී 7න් පස්සේ, රෑ 7න් පස්සේ රුවන්වැලි සෑය ළඟට යන්න. ඔයාලගේ හිතට අමුතු බලපෑම, අමුතු වෙනසක් දැනේ. ඒකට හේතුව තමයි මෙන්න මේ කියන විද්‍යුත් චුම්බක තරංගවල බලපෑම. හිතන්න ඊජිප්තුවේ ගීසා පිරමිඩ හැරුණාම ලෝකයේ ගඩොලින් ඉදුවන විශාලම ගොඩනැගිල්ල තමයි අනුරාධපුරයේ තියෙන ජේතවනාරාම ස්තූපය. මේක හදන්න ගඩොල් මිලියන 93කට වඩා පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මේ මහා ස්තූපය අවුරුදු දහස් ගණනක් තිස්සේ කොතරම් භූමිකම්පාවට අහු වුණත්, කොතරම් බලපෑමකට ලක් වුණත් එක ගඩොලක්වත් හැලෙන්නේ නැතුව මෙහෙම තියෙන්නේ කොහොමද? මෙන්න මෙතන තමයි අතීත සිංහල ඉංජිනේරුවන්ගේ මහා රහසක් තියෙන්නේ. මේ ස්තූපවල අත්තිවාරම අඩි 100කට වඩා පොළොව යට විහිදෙනවා. ඒ අත්තිවාරම ඇතුලේ වුන් පාවිච්චි කරලා තියෙනවා භූමිකම්පා අවශෝෂණය කරන්න පුළුවන් සුවිශේෂී තාක්ෂණයක්. ඒකට වුන් ගල් කුඩු, ඇද්දත් කුඩු, රසදිය මේවා එකතු කරලා සත්ව සම්මික මිශ්‍රණය කරලා විශේෂ මැලියම් වර්ගයක් හදලා තියෙනවා. හරියට නිකන් බටර් ක්ලේ එකක් වගේ. මේක මේ අත්තිවාරම වල මිශ්‍ර කරා.
පොළව හෙල්ලෙද්දී මේ වැලියම් ස්තරය මුළු ස්තූපයම නම්‍යශීලී වෙන්න බලපානවා. මේක අද කාලේ බැලුවොත් එහෙම නූතන ජපානයේ අහස උසර තියෙන ගොඩනැගිලි හදන්න පාවිච්චි කරන තාක්ෂණයත් එක්ක ගත්තාම මේ තාක්ෂණය 100%ක් සමානයි. ඉතින් අනුරාධපුරයේ තියෙන අద్భుතම සහ අදටත් ලෝකයේ විද්‍යාඥයන්ට විසඳන්න බැරි වෙච්ච ලොකුම අභිරහස තමයි ඊළඟට අපි කතා කරන්නේ. ඒ තමයි තිසාවැව ළඟ තියෙන රම්මසුවේනේ සක්වල චක්‍රය. නැත්තම් ස්ටාර් ගේට් එක. මේක දිහා බැලුවාම කිසිම සත්ත්ව රූපයක් නැත්තම් බෞද්ධ සංකේතයක් දකින්නේ නැහැ. තියෙන එකම දේ තමයි ජ්‍යාමිතික හැඩතල වගේම රවුන්ඩ් සහ එකිනෙකට වෙනස් රේඛා. මේ සක්වල චක්‍රය ගැන NASA ආයතනයේ සමහර පරීක්ෂකයන් පවා උනන්දු වුණා. ඔවුන් මේ ගැන පරීක්ෂණය කළා. සමහර විශ්වාස කරන දෙයක් තමයි මේක පුරාණ ලෝකයේ මිනිස්සු විශ්වයේ අනෙක් ග්‍රහලෝක එක්ක සංනිවේදනය කරන්න පාවිච්චි කරපු ස්ටාර් ගේට් එකක් කියලා. එහෙම නැත්නම් කොස්මික් මැප් එකක්, විශ්ව සිතියමක් කියලා. ඉතින් රම්මසුවින වටේට තියෙන පොකුණු 4 ක්‍රියා කරලා තියෙන්නේ මෙන්න මේ කියන සක්වල චක්‍රයේ ශක්තිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය දියලිය පද්ධතියක් විදියට. මේ දියලිය පද්ධතිය කියලා කියන්නේ හයිඩ්‍රොලික් එනර්ජි සිස්ටම් එකක් විදියට. මේක පිටසක්වල ජීවීන්ගේ නිර්මාණයක්ද නැත්නම් අපේ මුතුන් මිත්තන්ගේ සතෝ තිබුණු අద్భుත තාරකා විද්‍යාවද කියන එක ලෝකයට අදටත් අභිරහසක්. තාම මේ ගැන පරීක්ෂණ කරනවා. හැබැයි කාටවත් ඒ ගැන හොයාගන්න බැරි වෙලා තියෙනවා. අනුරාධපුරයේ ඔයගොල්ලෝ ප්‍රේ කරන තවත් තැනක් තමයි කුට්ටම් පොකුණ. මේකට නියුන් පොකුණ කියලා තියෙනවා. ඒ කියන්නේ කුට්ටමක් කියන දෙකක් නේ. ඉතින් මේකට වතුර එන්නේ මයිලන්කුලම් වැවේ ඉඳන් සතපොම් ගානක් දුර තියෙන පොළොව යටින් හදලා තියෙන භූගත මැටි නල පද්ධතිය. අපි අර කලින් කිව්වේ ඒ හරහා. පොකුණට වැටෙන්න කලින් පොළොව යටින් ගලින් හදපු විශේෂ පෙරහන් කාමර 5ක් පහු කරලා තමයි මේ වතුර පොකුණට එන්නේ. ඒ කියන්නේ මේ වතුර 100% පිරිසිදු වෙලා තමයි පොකුණට වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මිහින්තලේ කන්ද පාමුල තියෙනවා ලෝක ඉතිහාසයෙන් හමු වන පැරණිතම ක්‍රමවත් රෝහල් පද්ධතිය. එහි තියෙන බෙහෙත් ඔරුව සකස් කරලා තියෙන්නේ මනුෂ්‍ය ශරීරයේ හැඩයට. මේ ඔරුව දැක්කට පස්සේ නූතන වෛද්‍යවරු පවා මවිතයටපත් වෙනවා. ඒ තමයි මේ ඔරුව ඇතුළට දාන ඖෂධීය තෙල් වර්ග ශරීරයේ රෝගී තැන් වල විතරක් උරා ගන්න සලස්වන්න ඕන් පාවිච්චි කරපු භෞතික විද්‍යාත්මක ඝනත්ව මූල ධර්මයේ දැකලා. ශල්‍ය කර්ම කරන්න පාවිච්චි කරපු සියුම් උපකරණ පවා පස්සේ කාලෙදී මේ කැණීම් වලින් වුන්ට හම්බෙලා තියෙනවා. ඉතින් එහෙම බැලුවාම මිහින්තලේ කඳු මුදුනේ ඉඳන් අනුරාධපුරයේ මහා පොළොව යට වෙනකම් වැලිලා තියෙන්නේ නිකම්ම නිකන් ගල් සහ ගඩොල් විතරක් නෙවෙයි. මේ සියල්ල තියෙන්නේ මුළු මහත් විශ්වයේම ක්‍රියාකාරීත්වය තේරුම් ගත්තු ඒ විතරක් නෙමෙයි ස්වභාව ධර්මයේ තමන්ගේ වාසියටම හරවගත්තු මහා ප්‍රඥාවන්ත මිනිසුන් කොටසකගේ තාක්ෂණික රහස. ඉතින් අපි අද තාක්ෂණය කියලා කියන්නේ පරිගණක ස්මාර්ට්ෆෝන් වලට විතරක් වුණාට ඇත්තම කතාව තාක්ෂණය කියන්නේ ඒව විතරක් නෙමෙයි. මිහින්තලෙත් අනුරාධපුරයේත් අද ලෝකයට ඔප්පු කරමින් ඉන්නවා තාක්ෂණය කියන්නේ ඊට වඩා එහා ගියපු දෙයක් කියලා. ඊළඟ වතාවේ ඔයා අනුරාධපුරයට යද්දී අපි මතක තියාගන්න ඕනේ ඔයා ඇවිදින්නේ ලෝකයේ මහා අභිරහස්ම භූමියක් උඩ කියලා. ඒක අමතක කරන්න එපා. ඔයාලා අනුරාධපුරයට යද්දී මිහින්තලේ යද්දී ඔයාලා අත්දැකපු සිදුවීම් මොන හරි තියෙනවා නම් අద్భుත සිදුවීම් තියෙනවා නම් ඔබට දැනුණු හැඟීම් මොන හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් පොළොව යට සැඟවුණු මේ අතීතය ගැන ඒ වගේම රම්මසු වෙන ස්ටාර් ගේට් එක ගැන මේ ඔරියන් බෙල්ට් එක ගැන ඔයාලට මොන හරි අදහසක් ඇති. ඒකත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ බොහොම ලංකාව ගැන ලෝකය ගැන ඉතිහාසය ගැන විද්‍යාව ගැන බොහොම රසවත් කතා දැනගන්න අරස්කට YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න share කරන්න, like කරන්න අමතක කරන්න එපා කියලා. නැවතත් මතක් කරමින් අදට සමු ගන්නවා අපි ආයමත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.